මෙතනදී කියනවා සියලු ඇමයිනෝ අම්ලවල අඩංගු නොවන මූලද්‍රව්‍ය වෙනවා. ඇමයිනෝ අම්ල කියන්නේ මොනවාද? අපි ඉස්සෙල්ලාම සජීව පදාර්ථයේ සංයෝග හතරක් ගැන කතා කරනවා. කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරනවා. ඊළඟට ප්‍රෝටීන ගැන කතා කරනවා. ඊට පස්සේ ලිපිඩ ගැන කතා කරනවා. ඊට පස්සේ න්‍යෂ්ටික අම්ල ගැන කතා කරනවා. එතකොට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය කවුද? මොනොසැකරයිඩ්. ග්ලූකෝස් කියලා වරද්ද ගන්න එපා. මොනොසැකරයිඩ්. ප්‍රෝටීන වල තැනුම් ඒකකය කවුද? ඇමයිනෝ අම්ලය. ඊට පස්සේ ලිපිඩ වල තැනුම් ඒකකය මේද අම්ල සහ ග්ලිසරෝල්. ඊට පස්සේ න්‍යෂ්ටික අම්ල වල තැනුම් ඒකකය මොනවාද? නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ්. එතකොට කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙනවා. හැදලා තියෙන මූලද්‍රව්‍ය බැලුවොත් මෙයා CHO ඒ විදිහටමයි ලිපිඩත් CHO. ප්‍රෝටීන ගත්තොත් CHON, ඇතැම් විට සල්ෆර්, ඇතැම් විට S. මෙයා නම් CHONP. ඔන්න ඔය කියන මූලද්‍රව්‍ය වලින් තමයි හැදිලා තියෙන්නේ. කොහොම බලද්දී අහලා තියෙන්නේ මොකද්ද? සියලුම ඇමයිනෝ අම්ලවල අඩංගු නොවන මූලද්‍රව්‍ය. සියලුම ඇමයිනෝ අම්ලවල අඩංගු වෙන්නේ නැති සියලුම ඇමයිනෝ අම්ල. ඒ කියන්නේ මෙන්න මේ කියන මූලද්‍රව්‍ය වල සෙට් එකෙන් පිට පැනලා ඉන්න එකෙක් නහන්නේ. නයිට්‍රජන් තියෙනවා, ෆොස්ෆරස් තියෙනවා, සල්ෆර් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. සල්ෆර් මොකද? ඇතැම් පිට සල්ෆර්නේ. සියලුම ඇමයිනෝ අම්ලවල අඩංගු වෙන්නේ නැහැනේ.